මට බයික් එකක්වත් තිබ්බේ නැහැ. මට කවුරුත් දුන්නෙත් නැහැ. මං ඒ කියන්නේ ගොඩක් අයගෙන් ගිහලා ඉල්ලුවා. මට බයික් එකක් පොඩ්ඩක් දෙන්න මේ මීගමට පොඩ්ඩක් කෙනෙක් දුන්නේ නැහැ. මං පයින් ගිහලා තිනවා මීගමට තෙරප්පු ගෙවෙනකම්. පයින් ප්‍රැක්ටිස් කරන්න මොනවාද ඕනේ කියලා දන්නේ නැහැ. ගිටාර් එකකට කම්බි දාන්න විදියක් දන්නේ නැහැ. ගිටාර් එකකට මොන වගේ කම්බි දාන්න ඕනද කියලා දන්නේ නැහැ. කැඩිච්ච මේ බයික් එකක බ්‍රේක් කේබල් එකක් දාලා තමයි අපි ඉස්සෙල්ලාම ගිටාර් එක ගන්නේ. එතකොට මම තේකොළ පෙට්ටියකට අරගෙන පරාලෙකුත් කරේ තියාගෙන රයිඩ් බසාර් එක කියන්නේ මං හිතන්නේ මීගමුවේ මාරම සෙනගක් ඉන්න දවසක් කියලා මට එක්කෙනෙක් කිව්වා ප්‍රැක්ටිස් රූම් එකක් හදාගන්න මම පොඩි ඉඩක් දෙන්නම් කියලා කඩොල් කැලේ පල්ලියේ. මම හිතන්නේ මේ වෙනකොට ඔයාලා දන්නවා කඩොල් කැලේ පල්ලිය මෙතන ඉඳන් කඩොල් කැලේ පල්ලියට යන්න කොච්චරක් දුර තියෙනවද කියලා. කිලෝමීටර් 9 මාරක් තියෙනවා. අපි පුත්සයිකලේ එක පරාලයක් තියාගෙන යාළුවෙක් මගේ ශානක කියලා මගේ යාළුවා දැන් පොලේ ඉන්නේ. අපි දෙන්න මම එකක් පරාලයක් කරේ තියාගෙන එතනට ගියන් පස්සේ අපිට එතන තන හම්බුනේත් නැහැ. ඊට පස්සේ පරාල ටික ඔක්කොම එහෙ දාලා ආයෙ අපි දෙන්න පුත්සයිකලේ පැදගෙන මේ මොහොදු වෙරළ පාරේ එද්දි මගේ යාළුවෙක් ඉඳලා මේ කතා කරා මේ කපිල කියලා. එයා කතා කරලා කිව්වා මම එනකොට එයා කුකුල් කොටුවක් අස් කරනවා. කුකුල් කොටුව අස් කරද්දි අපිත් එකතු වෙලා කුකුල් කොටුව අස් කරපුවාන් පස්සේ මං එහා මට මෙතන දෙන්න පුළුවන්. එයාලා අම්මලා කැමති වුණේ. මොකද මේ වටේ පිටේ ළමයි පාඩම් කරනවා කියලා සද්ද බද දාන්න දෙන්නේ කියලා. ඊට පස්සේ ඒ කුකුල් කොටුව ඔක්කොම සුද්ධ කරලා ඩිටෝල් ලිහලා මේවා කරලා තමයි ඉස්සල්ලාම ආරම්භය පටන් ගත්තේ මීට අවුරුදු 21ක්.